මහනුවර පළාතේ සීතල ප්‍රදේශයකින් කාන්තාවක් ෆේස්බුක් හරහා හඳුනාගත් පෙම්වතා විසින් නිවසට ගෙන එන ලද අමුතු සිදුවීමක් වාර්තා වේ. බිරිඳ සතුව විදේශගතව සේවය කරන තම සැමියා සමග කතා කිරීමට නවීන ජංගම දුරකථනයක් තිබුණි. ඇය තම සැමියාගේ දෙමාපියන් සමග නිවසේ සේවය කරමින් සිටියදී ඇය වෙනත් නමකින් ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර දවසේ වැඩි කාලයක් දුරකථනයෙන් ගත කළාය. දින කිහිපයකට පසු ඇය ෆේස්බුක් හරහා හඳුනාගත් පුද්ගලයෙකු සමග පණිවිඩ හුවමාරු කර ගනිමින් සිටි අතර නොදැනුවත්වම ඔවුන් පෙම්වතුන් බවට පත්විය. ඇය බොහෝ විට ෆේස්බුක් හරහා තම පෙම්වතා සමග කතාබස් කළ නමුත් ඇය එය කළේ ඇගේ මාමණ්ඩිය සහ නැන්දාගෙන් රහසින්ය. ඇගේ සැමියා ඇයට තනිවම ගමන් කිරීම තහනම් කර තිබූ නිසා ඇය හමුවීමට පෙම්වතාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළාය. ඇගේ මාමා සහ නැන්දා සති අන්තයක තම දියණියගේ නිවසට යන බව දැනගත් විට ඇය නිවසේ රැඳී සිටිමින් අසනීපයක් මවා පෑමට තීරණය කළාය. සැලසුම් කළ පරිදි තම පෙම්වතා නිවසට ගෙන ඒම ඇගේ අදහස විය. වැඩිහිටියන් උදෑසන තම දියණියගේ නිවසට පිටත් වූ අතර දොරවල් වසා ලේලියට පරිස්සම් වන ලෙස උපදෙස් දීමට අමතක කළේ නැත. යතුරුපැදියකින් පැමිණි තම කඩවසම් තරුණ පෙම්වතා දුටු කාන්තාව අතිශයින් සතුටට පත් වූවාය. තම පෙම්වතා නිවසට රැගෙන ගිය කාන්තාව දොර වසා දැමුවාය. ඇය තම පෙම්වතාට විවාහක බව පැවසුවද එය ගැටලුවක් කර නොගන්නා ලෙස ඔහු ඇයට පැවසූ අතර එය කාන්තාවගේ සතුට දෙගුණ කළේය. හිස් නිවසේ හදවතේ ඔවුන්ගේ ආදරය භුක්ති විඳීමට දෙදෙනාම අමතක කළේ නැත. සියල්ල කපටි ලෙස කළ පෙම්වතා කාන්තාව නිදි කරවා ඇගේ නවීන දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය අල්මාරියේ තිබූ රන් ආභරණ සියල්ල රැගෙන නිවසින් පිටව ගියේය. දැඩි වෙහෙසකින් නින්දට වැටුණු කාන්තාවට සිහිය ආවේ ඇගේ මාමා සහ නැන්දා පැමිණ ඇයට කතා කිරීමෙන් පසුවය. දවස ගැන මෙනෙහි කරමින් සිටියදී ඇය තම පෙම්වතාට කතා කිරීමට ඇගේ දුරකථනය සෙවූ නමුත් එය සොයාගත නොහැකි විය. ඇගේ කාමරයේ මේසය මත තිබූ ලැප්ටොප් පරිගණකයද අතුරුදහන් වී ඇති බව දුටු ඇය වහාම සැකයෙන් අල්මාරිය විවෘත කළාය. අල්මාරියේ තිබූ රන් ආභරණද අතුරුදහන් වී ඇති බව දුටු විට ඇගේ මුළු ලෝකයම කම්පා විය. තම පෙම්වතා පිළිබඳ කිසිදු තොරතුරක් නොදැන ඇය අවසානයේ වැඩිහිටියන් දෙදෙනාට සත්‍ය හෙළි කළාය. සිද්ධිය තම පුතාට දැනුම් දුන් දෙමාපියන් දෙදෙනා ලේලිය ඔවුන්ගේ මහ ගෙදරට යැවීමට කටයුතු කළහ. ලේලිය පිළිබඳ රහස නැන්දාගේ මුවින් පිට වූ බැවින් කතාව ගම පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවිය.